අපි නිපාත ගැන මුලින්ම ඉගෙන ගමු. නිපාත ජපන් භාෂාවේ පළවෙනි නිපාතය තමයි වා නිපාතය. වා නිපාතය. මේක මේ නිපාතයේ විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ නිපාතය හෝඩියේදී හා අකුර ලෙස යෝජනා වුණත් කියන්නේ හා අකුර ලෙස අපි කතා කළත් මේක නිපාතයක් විදියට ගනිද්දී මේ නිපාතය අපි ගණන් කරන්නේ වා නිපාතයේ විදියට. මේ වා නිපාතය ගන්නේ එක්ක සබ්ජෙක්ට්. ඒ කියන්නේ වාක්‍යයක උක්තය. එහෙමත් නැත්නම් ටොපික් එක. කියන්නේ මාතෘකාවක මාතෘකාවකට පස්සේ හරි වාක්‍යයේ උක්තයකට හරි පස්සේ වා නිපාතය දානවා. එතකොට මම සයුරි වෙමි කියලා ගත්තොත් මේ වාක්‍ය ලියන්නේ වතෂි වා සයුරි this. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ වා නිපාතය අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි බලමු ඕ නිපාතය. ඕ නිපාතයෙන් කියවෙන්නේ වාක්‍යයක කර්මයට පස්සේ තමයි මේ ඕ නිපාතය අපි පාවිච්චි කරන්නේ. ඕ නිපාතයේදී subject plus වා plus verb මෙතන verb එක නෙමෙයි ගන්නේ කර්මය. subject වා මෙහෙම අපි ගමුකෝ. මම බත් කනවා. එතකොට මේක ගන්නේ වතෂි වා ගෝහන් වෝ තබෙමස්. මේ ආකාරයට අපිට මේක ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමු නෝ නිපාතය. නෝ නිපාතයෙන් කියවෙන්නේ අයිතියක් හැඟවෙන නිපාතයක්. එතකොට අපි නෝ නිපාතය බලමු. මගේ බෑගය. මෙතනදී අපි වා නිපාතය පාවිච්චි නොකර නෝ නිපාතය තමයි පාවිච්චි කරන්නේ. වතෂි නෝ කබන්. ඊට පස්සේ අපි බලමු මෝ නිපාතය. මෝ නිපාතය කියන්නේ උත් කියන තේරුම තමයි මේ මෝ නිපාතයේදී අපි පාවිච්චි කරන්නේ. හරි. එතකොට අපි බලමු ඔහුත් මමත් ලියුම ලිව්වා. මේක බලමු අපේ ජපන් භාෂාව. ඔහු කරෙමෝ වතෂි මෝ තෙගමි ඕ කකිමස්. මෙතනදී අනිවාර්යෙන්ම වාක්‍යයේ අවසානයේට මරු ලකුණත් අනිවාර්යෙන්ම වාක්‍ය මස් ෆෝම් එකෙන් තැබීමත් අනිවාර්ය වෙනවා. ඊට පස්සේ අපි බලමු දේ නිපාතය. දේ නිපාතය. මේ දේ නිපාතය කියන්නේ මේ යම් වාහනයකින් ගමන් කරනකොට යම් දෙයක් ආධාරයෙන් යම් ක්‍රියාවක් කරනකොට යම් ස්ථානයකදී යම් ක්‍රියාවක් කරනකොට තමයි මේ දේ නිපාතය පාවිච්චි කරන්නේ. මේ බලමු මම දුම්රියෙන් පාසලට යනවා. එතකොට මේක ගන්නේ වතෂි වා
電車で学校へ行きます。ඊට පස්සේ අපි බලමු ඒ නිපාතය. ඒ නිපාතය අපි පාවිච්චි වෙන්නේ යනවා, එනවා, ආපසු එනවා කියන විශේෂ වචන 3 සඳහා පමණයි. මම පාසල් යනවා. 私は学校へ行きます。මේ ආකාරයට අපිට ජපන් භාෂාවේ නිපාත වර්ග කරන්න පුළුවන්. තව තියෙනවා අපි ගා නිපාතේ අපි පාවිච්චි වෙන්නේ ඉන්නවා සහ තියනවා කියන පද දෙකත් එක්ක. ඉන්නවා සහ තියනවා. හාවෙක් ඉන්නවා. උසාගි ගා ඉමස්. මේ ආකාරයට අපිට ජපන් භාෂාවේ නිපාත වර්ග කරන්න පුළුවන්. සහ තව නිපාතයක් තියෙනවා තෝ නිපාතය. තෝ නිපාතය අපි පාවිච්චි වෙන්නේ සහ සමග කියන විශේෂ වචන දෙකත් එක්ක. මම සහ අම්මා රස කැවිලි කනවා. වතෂි වා වතෂි තෝ හහ තෝ ඔකානේ ඔකෂි ඕ තබෙමස්. මේ ආකාරයට අපිට ජපන් භාෂාවේ නිපාත පිළිබඳව වර්ගීකරණයක් කරන්න පුළුවන්. ඒ වගේම මම කැමතියි ඕගොල්ලොනුත් මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් එක්කම මගේ channel එකත් subscribe කරන්න. එමෙන්ම මේ ඕගොල්ලන්ට ඕනේ තව පාඩම් තියෙනවා නම් ඒවත් මට කමෙන්ට් එකකින් සඳහන් කරන්න. යොරනොහිමි ලැන්ග්වේජ් සෙන්ටර් ඔබට ස්තුතියි.